ආයිබෝන් මේ පුතේ අද අපි කතා කරන්නේ 2023 අවුරුද්දේ තොරතුරු සංවේදන තාක්ෂණය විෂය තුල දත්ත සහ තොරතුරු පිළිබඳව පාඩමින් අපිට එන ගැටලුව ගැන. මේකෙදී අපිට හැම අවුරුද්දෙම වගේ අනිවාර්ය ප්‍රශ්නයක් වෙන පළවෙනි ප්‍රශ්න කොටසක් විදිහට දත්ත සහ තොරතුරු ගැන ප්‍රශ්නයක් එනවා. ඒකට මේක උත්තර දෙනවා නම් මේ දත්ත සහ තොරතුරු ගැන මූලික අවබෝධය තිබ්බොත් එන ඕන ගැටලුවකට ඔයගොල්ලෝ පහසුවෙන් උත්තර දෙන්න පුළුවන්. අපි ප්‍රශ්නේ අරගමු. මේක බලන්න ගුවන්විදුලි නාලිකාව ගීත දත්ත සමුදායේ එක් ගීතයට අනන්‍ය හඳුන්වීමක් ඇත. ගුවන්විදුලි නාලිකාවක ඒක රේඩියෝ channel එක database එකේ ඒගොල්ලෝ ප්ලේ කරන සින්දුවට අදාළව අනන්‍ය song ID එකක් තියෙනවා. ඊට අමතරව ගීතයේ නම සහ එහි හිමිකරුවන් පිළිබඳ විස්තරද ආශ්‍රය කෙරේ. කියන්නේ ID එකට අමතරව සින්දුවේ නමයි ඒකේ හිමිකරු පිළිබඳවයි විස්තර ගබඩා කරනවලු. ගීතයක් වාදනය කරන සෑම අවස්ථාවක් සඳහාම එක් හිමිකරුට රුපියල් 100ක් ගෙවනු ලැබේ. සින්දුවක් ප්ලේ කරන වාරයක් ගානේ රුපියල් 100ක් ගෙනවලු සින්දුවේ අයිතිකාරයාට. එක් මාසයකදී ගීත හිමිකරුවන්ට නිසි පරිදි ගෙවීම සිදු කිරීම සඳහා ගුවන්විදුලි නාලිකාව විසින් එක් දිනේ වාදනය වන ගීතවල song ID දත්ත සමුදායට ඇතුළත් කෙරේ. එතකොට මාසයක් අගදී මේ සින්දුවල අයිතිකාරයන්ට මුදල් ගෙවන්න අවශ්‍ය නිසා මේ channel එකේ මොකද්ද කරන්නේ හැම දිනයකම වාදනය වන ගීතවල ID ටික database එකට ගබඩා කරනවලු. දැන් මේකෙන් අහන ප්‍රශ්නේ තමයි අවශ්‍ය දත්ත සැකසීමෙන් පසු මෙම පද්ධතියෙන් ලබාගත හැකි එකිනෙකට වෙනස් තොරතුරු දෙකක් ලියා දක්වන්න. ප්‍රශ්නේ ආයි බලන්න අවශ්‍ය දත්ත සැකසීමෙන් පසු කියන දත්ත ටික සකස් කරලා මෙම පද්ධතියෙන් ලබාගත හැකි පද්ධතියෙන් එළියට දෙන එකිනෙකට වෙනස් තොරතුරු දෙකක්. මොනවද තොරතුරු දෙකක් අහන්නේ. අපි දැන් දන්නවා තොරතුරු බිහි වෙන්නේ කොහොමද? දත්ත සකස් කරලා. පැහැදිලිද? එතකොට මෙතනදී ඔයගොල්ලෝ දත්ත ලියලා හරියන්නේ නැහැ. මේකෙදි දත්ත කියන ඒවා අඳුර ගන්න පුළුවන් පැහැදිලි අපිට පේනවා විස්තරේ. නමුත් තොරතුරු ටික මේ දත්ත සකස් කරලා අපිට හම්බෙන දේවල්. ඒ ටික අපි හිතලා ලියන්න ඕනේ. දෙකයි අහන්නේ. පැහැදිලිනේ? අපි යම් බලන්න දැන් මොනවද මේකේ තොරතුරු. දැන් මේ පද්ධතිය හදන එකේ අරමුණ මොකද්ද? අරමුණ තමයි මොකද්ද? මාසයේ අගදී ප්‍රචාරය වූ ගීතවල හිමිකරුවන්ට ගෙවීම් සිදු කරන එකද අරමුණ. මේ අරමුණ ඉෂ්ට කරගන්න මේ පද්ධතියෙන් අපිට බාහිරට ලබා දෙන දේවල් මොනවද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට දවසකට එක සින්දුවක් කී පාරක් ප්ලේ වෙනවද? වාදනය වෙනවද කියන එක ඒගොල්ලෝ ගබඩා කරගන්නවා. ඇයි? දවසකට මෙච්චර වාර ගණන් නම් මාසෙට මෙච්චර ප්ලේ වුණා. එහෙනම් රුපියල් 100 ගානේ මෙන්න මේ හිමිකරුට මෙච්චර මුදලක් ගෙවන්න ඕනේ කියන එක ඔකෙන් ගන්න හදන්නේ. නේද? එහෙනම් මේ පද්ධතියෙන් අපිට තොරතුරක් විදියට ලැබෙන්න ඕනේ. මොනවද? අපි දවසකට ප්ලේ කරන ගීත මොනවද? මාස අවසානයේ වාදනය වූ ගීත ලැයිස්තුවක් ඕන නේද? ලැයිස්තුවක් ඕන මෙන්න මේ සින්දු ටික තමයි ප්ලේ වුනේ කියලා. ඒ ප්ලේ වෙන ලිස්ට් එක කී සැරයක් එක වෙනම සින්දු කී සැරයක් ප්ලේ වුණාද? මේ සින්දුව මෙච්චර වාර ගණන් මාසෙට ප්ලේ වුණා. මේ සින්දුව මෙච්චර වාර ගණන් ප්ලේ වුණා කියලා යනවා. ඊට පස්සේ ඒ සින්දුවල හිමිකරුවෝ මෙච්චර ප්ලේ වුණා ඒ හිමිකරුවා කවුද? ඒ හිමිකරුවාට කොච්චර ගෙවිය යුතුද? එක සින්දුවේ හිමිකරුවට කොච්චර ගෙවන්න ඕනේද? ඊට අමතරව දැන් එක්කෙනාට මෙච්චර ගෙවනවා කියලා මේ නාලිකාව විසින් එළියට දෙන්න ඕනේ මේ මාසයේ අවසානයේදී මුදලක්. ඒකත් ලක්ෂ 10ක් විතර කියලා. දැන් නාලිකාව විසින් මේ සඳහා දැරිය යුතු පිරිවැය මොකක්ද කියලා නාලිකාව දැනගන්න ඕන නේද? එහෙනම් සියලු හිමිකරුවන්ට මේ නාලිකාව විසින් ගෙවිය යුතු මුදල කීයද කියලා දැනගන්න පුළුවන් වෙන්න බෑ තොරතුරක් නේද? ඒ තොරතුර හදන්නත් ඕන. මේක අමතරව තව පුළුවන් මේක මේ වාර ගන්න බැලුවට පස්සේ වැඩිපුරම වාදනය උනේ මෙන්න මේ ගීතය කියන්නේ වැඩි ඉල්ලීමක් තියෙන ගීතය කියන්නේ වැඩි මිල්ලීමක් තිබ්බ ගීතය මෙන්න මේක. අඩු මිල්ලීමක් තිබ්බ ගීතය මෙන්න මේ ගීතය. එතකොට අඩුවෙන් වාදනය වූ ගීතය මේක. එහෙනම් ගීත ගොඩක් ගීත ලැයිස්තුව මේක. කියන ඒවා ටික තමයි අපිට මේ පද්ධතියෙන් හම් වෙන තොරතුරු. පැහැදිලිද? ඉතින් මේකට අපිට උත්තරේ විදිහට ගත්ත හැකි මෙන්න මේවා. වාදනය වූ ගීත ලැයිස්තුව ගන්න පුළුවන්. එක් ගීතේ වාදනය වූ වාර ගන්න පුළුවන්. ඊට අමතරව තමයි ගීත හිමිකරුවන්ට ගෙවිය යුතු මුදල එක ගීතයක එක එයාට වෙනම දෙන්න ඕන මුදල නේද? එක් හිමිකරුවන්ට ගෙවිය යුතු මුදල ඊට පස්සේ මාස අවසානයේ සියලු ගීත හිමිකරුවන්ට ගෙවිය යුතු මුදල ඒ වගේම වැඩිම වාර ගණනක් වාදන ගීත ලැයිස්තුව
අඩුම වාර ගණනක් වාදන විදිහට ලැයිස්තු. දැන් මෙතනදී අපෙන් කරුණු දෙකයි අහන්නේ. මම මෙතන කරුණු හතරක් සටහන් කරලා තියෙනවා. එතකොට එතනදී සමහර විට ඕගොල්ලෝ හිතන කරුණු 3-4 හරි කරුණුත් හරි තොරතුරුත් මෙතන තියෙන්න පුළුවන්. වැරදි තොරතුරුත් ඕගොල්ලන්ට උත්තර විදිහට ලියවෙන්න පුළුවන්. එතනදී පොඩ්ඩක්වත් සැක සහිත උත්තර 1 2 දාලා ලියන්න යන්න එපා. ඕගොල්ලන්ට විශ්වාසවන්තම උත්තර තමයි මෙතනදී 1 2 කරුණු වලට ලියන්න ඕනේ. මොකද ඉන් එහා පල්ලෙහා ලියන කරුණු ඒගොල්ලෝ හුඟක් වෙලාවට බලන්නේ කපලා දානවා. එතකොට ඕගොල්ලන්ට 100% විශ්වාස උත්තර තමයි මුලින්ම ලියන්න ඕනේ. ඒතර හරි උත්තර පල්ලෙහා කරුණු වල තිබ්බට ඒවට ලකුණු නොලැබී යන අවස්ථා වැඩි. එහෙනම් ඒකත් ඔලේ තියාගෙන ඒවට උත්තර ලියන්න. මේ වගේ කරුණු වලින් අපි ආයේ ප්‍රශ්න සාකච්ඡා කරලා හම්බෙමු. එතකන් ඕගොල්ලන්ට ආයිබෝවන්.